අද පාඩම තමයි how to find derivative using this equation. ඒ කියන්නේ dy over dx සමානයි dy over dt into dt over dx. ඒ කියන්නේ මෙන්න මේ සමීකරණය භාවිතා කරලා කොහොමද අවකලනය හොයන්නේ කියන එක තමයි අද පාඩමෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ හරියට නිකන් මෙන්න මේ dt දෙකටම පොදු නිසා හරස් ගුණිත ආකාරයෙන් මේ dt කැපිලා යනවා වගේ එකක් තමයි වෙන්නේ. ඇත්තට මේ වුණාට ඒක නෙමෙයි වෙන්නේ. හැබැයි ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට මේකෙදි dy by dx සමාන වෙනවා. මෙතනත් ඉතුරු වෙන්නේ dt කැපුණාට පස්සේ dy by dx එකක් තමයි ඉතුරු වෙන්නේ. හරි එහෙනම් අපි බලමු මේක භාවිතයෙන් කොහොමද ගැටලු විසඳන්නේ කියලා අපි උදාහරණකින්ම කතා කරමු. හරි අපිට පළවෙනි ගාන තියෙනවා let we consider y සමානයි 2t වර්ග ඍණ 4t ධන 1 එක සමීකරණයක් සහ අපිට ආයේ තියෙනවා x සමානයි sin 5t. ඊට පස්සේ අපිට කියනවා then find dy by dx. ඒ කියන්නේ dy by dx අවකලනය හොයන්න කියලා. මේකෙදි මුලින්ම අපි කරන්නේ අපි බලනවා මේ සමීකරණ දෙකේ පොදු ශ්‍රිතය මොකක්ද කියලා. ඒ කියන්නේ පොදු ශ්‍රිතය මේකෙදි අපිට ගත්ත හැකි මේ සමීකරණ දෙකටම t පොදුයි. හැම එකම තියෙන t වල ශ්‍රිතයක් ආකාරයට. එතකොට අපි මුලින්ම කරන්නේ මේ සමීකරණ දෙකම t විශයෙන් අවකලනය කරන එක. ඒ කියන්නේ පොදු විශයෙන් අවකලනය කරන එක. එතකොට මම පළවෙනි සමීකරණය අවකලනය කරොත් මට ලියුව හැකි dy by dt සමානයි මේක t විශයෙන් අවකලනය කරන්න තියෙන්නේ. එතකොට මේ වගේව මම කොහොමද අවකලනය කරන්න කියලා කලින් පාඩම් වල කියලා දීලා තියෙනවා. ඉතින් ඔයා ඒක දන්නේ නැත්නම් මුලින් මේ පාඩම් ටික බලලා ඉන්න. අපි එහෙනම් මේක අවකලනය කරමු. එතකොට 2t වර්ග අවකලනය වුණොත් මෙතන වෙනවා 4t ඍණ 4t අවකලනය වුණාම 4. ඊට පස්සේ අපි දෙවෙනි සමීකරණය අවකලනය කරමු. අපි මම මේකට 1 කියලා නම් කරන්න. දෙවෙනි සමීකරණය අවකලනය කරොත් අපිට එන්නේ dx by dt. අපි t විශයෙන් අවකලනය කරන්නේ. ඒක සමානයි sin 5t ගේ අවකලනය. sin 5t ගේ අවකලනය වෙන්නේ cos 5t වතාවක් 5. ඉතින් මම 5 ඉස්සරහට අරන්ම ලියන්න. 5යි cos 5t. එතකොට මම මේක ගන්නම් අපේ දෙවෙනි සමීකරණය කියලා. ඊට පස්සේ අපි දන්නවා අපිට සමීකරණයක් තියෙනවා dy by dx සමානයි dy by dt into dt by dx. එතකොට අපි දැන් බලනවා අපිට මෙන්න මේ කෑලි දෙක අපිට තියෙනවද කියලා මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට අපි බලමු dy by dt එකක් තියෙනවද කියලා. dy by dt එකක් අපිට තියෙනවා. එතකොට ඒක අපිට කෙලින්ම ආදේශ කර හැකියි. ඊට පස්සේ බලමු dt by dx එකක් තියෙනවද කියලා. මෙතනදී අපිට තියෙන්නේ dx by dt එකක්. අපි එතකොට මේකෙන් හදාගමු dt by dx එකක්. එතකොට දෙකෙන් මං හදාගන්නවා dt by dx කියන්නේ උඩ යට මාරු කරන්නයි තියෙන්නේ. dt by dx සමානයි මේක උඩ යට මාරු වුණොත් එක යට අපිට එනවා 5යි cos 5t. එතකොට මේක මං 3 කියලා දාගන්නම්. ඊට පස්සේ තියෙන්නේ 1යි 3යි මෙතෙන්ට ආදේශ කරන්න. 1යි 3යි ආදේශ කරපුවාම මම මුලින්ම එක ආදේශ කරන්නම්. 4t ඍණ 4 වතාවක් dt by dx. ඒ කියන්නේ මෙන්න මේ තුන්වෙනි සමීකරණය. එක යට 5යි cos 5t. මේක අපි සුළු කරලා ලිව්වොත් අපිට එනවා 4යි t ඍණ t බෙදීම 5යි cos 5t එකක්. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ආකාරයේ ගැටලුවක් දුන්නොත් සුළු කරන්නේ. අපි තව ගැටලුවක් සාකච්ඡා කරලා අපි මේක තව ටිකක් පැහැදිලි කරගමු. ඊළඟට අපි තියෙනවා y සමානයි t වර්ග කියලා එක සමීකරණයකුත් x සමානයි t ධන 1 කියලා සමීකරණයකුත්. ඊට පස්සේ අපිට කියනවා dy by dx හොයන්න සහ gradient එක t සමානයි 1 දී හොයන්න. ඒ වගේම angle එකත් t සමානයි 1 දී හොයන්න කියලා තියෙනවා. මුලින්ම අපි කලින් විදිහටම dy by dx හොයන්ගෙමු. එතකොට මම මේක පොදු විශයෙන් අවකලනය කරනවා. දෙකම තියෙන t විශයෙන්නේ. ඒ හින්දා t විශයෙන් අවකලනය කරනවා. පළවෙනි එක ගත්තොත් එතකොට මම මේ පළවෙනි එක තමයි හදන්නේ dy by dt සමානයි t වර්ග අවකලනය වුණාම 2t. එතකොට මේක 1 කියලා ගන්නවා.
ඊළඟට මං x සමානයි t ධන එකත් අවකලනය කරනවා. dx by dt සමානයි t ධන එකේ අවකලනය වෙන්නේ එකයි. t විතරනේ අවකලනය කරන්න පුළුවන්. එතකොට ඒක මං දෙක කියලා ගන්න නැතුව කෙලින්ම මේක හදාගන්නම්. අපිට ඕන වෙන්නේ dt over dx එකන්නේ. dt over dx එකක් ඒක ගන්න. එතකොට ඒකත් එකම තමයි. එකයට එක කියන්නේ එකයි. උඩයට මාරුණත් එකම තමයි. ඊට පස්සේ දැන් මං සමීකරණ ලියනවා. dy by dx සමානයි dy by dt into dt by dx. ඊට පස්සේ මං කරන්නේ මෙන්න මේ දෙක ආදේශ කරගන්න එක. හරි, මේ දෙක ආදේශ කරොත් dy by dt අපිට තියෙනවා 2t වතාවක් dt by dx කියන්නේ 1. එතකොට මේකට උත්තරය අපිට එනවා 2t කියලා. ඊට පස්සේ අපිට කියනවා gradient එක t සමානයි 1 දී හොයන්න කියලා. එතකොට ඒක අපි කරන්නේ dy by dx බලනවා t සමානයි 1ට ආදේශ කරලා. ඒ කියන්නේ t ආදේශ කරනවා අපි 1ට. dy by dx t සමානයි 1 දී. එතකොට මේකෙදි කරන්නේ t වෙනුවට එක ආදේශ කරනවා. දෙවතාවක් එක කියන්නේ 2යි. එතකොට gradient එක අපිට එනවා 2යි කියලා. ඊළඟට අපේ තුන්වෙනි ප්‍රශ්නේ කියනවා angle එක t සමාන 1 දී හොයන්න කියලා. මුලින්ම අපි එතකොට කරන්න ඕන t සමාන 1 දී gradient එක හොයාගන්න ඕන. එතකොට දැන් අපි gradient එක දැන්ටමත් හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ කරන්නේ මේකේ tan inverse බලනවා. එතකොට මම දානවා angle සමානයි tan inverse 2. එතකොට අපි මේක කැල් එකේ ගැහුවොත් හෝ ලඝු පොතෙන් බැලුවොත් අපිට එනවා tan inverse 2 අවකලනය 63.43 කියලා. 63.43. එතකොට මේ ගාන මේ විදිහට තමයි විසඳෙන්නේ. ඉතින් මං අද පාඩමෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ওই ටික තමයි. ඉතින් මේක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. සහ ඔයාලා ඉංජිනියරින් කරන හෝ කරන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෙක් නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට ඉස්සරහට වැදගත් වෙන ගොඩක් videos අපි මේ channel එකේ කතා කරනවා සහ දැනටමත් ගොඩක් ඒවා අපි කතා කරලා තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.